උපදේශන ගුරුවරු පුහුණු කිරීම හරහා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අවුරුදු 12ත් 17ත් අතර නම් දරුවෙක් පළවෙනි අත්හදා බැලීම මත්ද්‍රව්‍යයක් පළවෙනි අත්හදා බැලීම භාවිතය කරන්නේ එයා ඒක නැවත කිරීමේ සම්භාවිතාව 67යි. අවුරුදු 18ත් 24ත් අතර කෙනෙක් නම් මේකේ අත්හදා බැලීම කරන්නේ භාවිතය පටන් ගන්න. එයා නැවත කිරීමේ සම්භාවිතාව 24යි. ඊට අවුරුදු 25ට එහා නම් 5ක් වෙනවා. ඒකට හේතුව තමයි අර මත්ද්‍රව්‍යමය සාධක, පාරිසරික සාධක, ජීව විද්‍යාත්මක සාධක කියන කාරණා එක්ක. එතකොට මෙහෙම දරුවෙක්ව කළමනාකරණය කරගන්න අපි කියනවා නව යෞවනිය කළමනාකරණය කරගන්නවා කියන එකට අනිවාර්යයෙන්ම සහයෝගය ඕනේ වැඩිහිටියන්ගේ. අපි මේ කොච්චර කතා කරත් දරුවා මත මේක වගකීම පටවන්න බෑ. එතකොට අර අපි කියන ඊගෝ සෙන්ට්‍රික් තින්කින් එකකින් ඉන්න අර මම පොර සංකල්පේ ඉන්න දරුවන්ට ඊළඟට ඉමේජිනරි ඔඩියන්ස් එකක් හදාගන්න දරුවෝ භයානක දේවල් කරන්න, අත්හදා බලන දේවල් කරන්න, භයානක දේවල් වලට අභියෝග කරන්න පුළුවන් දරුවෝ, උත්සාහ කරන දරුවෝ ඒගොල්ලන් කළමනාකරණය කරගන්න. ඊට එහා ගියාම අපි කියනවා ඒගොල්ලෝ නිතරම හිතනවානේ තමන්ගේ මේ පියර් ගෲප් එක ඇතුලේ අපට කරදරයක් වෙන්නේ නැහැ කියන මානසිකත්වයේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ නිරන්තරයෙන් ඒ ඔඩියන්ස් එකෙන් මෙයාට ඒකට අගය කිරීමක් ලැබෙනවා. ඔයා මේක තවදුරටත් කරන්න කියන එක. ඉතින් මේ කාරණාව අපි දරුවෝ මතම පටවන්න නැතුව ලොකුවට මේකේ මේ වගකීම තියෙන්නේ වැඩිහිටියන්ට, ප්‍රජාවට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට. ගුරුවරයා විශේෂයෙන්ම අර සමහරලාට දරුවාට ඇවිල්ලා ප්‍රශ්නයක් පාසල ඇතුලේ කියන්න පුළුවන් මට්ටමට දරුවත් එක්ක ඒ සම්බන්ධීකරණය ගොඩනගා ගත යුතුයි. දැන් අපි කරන පාසල් වැඩසටහන් තුලම ඒ ගුරුවරුම කියන කාරණාව තමයි සමහරලාට දරුවෝ මේ ප්‍රශ්න විවෘත කතා කරන්න විවෘත වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ගුරුවරයන් පාසල ඇතුලේ මේ දරුවා අපයෝජනය කරලා අවසන් මානසිකව සමහරලාට දැන් අපි කියන්නේ එයා බැහි මට්ටමක නෙවෙයි. දැන් එයා පාසලෙන් අස් කරන්න තරම් එයා බැහි මට්ටමක ඉන්න කෙනෙක් නෙමෙයි දරුවා කියන්නේ. එයා අත්හදා බලන අවධියක, භාවිත අවධියක කෙනෙක්. නමුත් අර තැනට ගිහිල්ලා ඉවරයි පාසලත් බොහෝ වෙලාවට. එතකොට ඒ තුල කරන්නේ අපි ලොකු විනාශයක් පාසලම ඇතුළෙම සමහරලාට ඒ දරුවා අපයෝජනය, මානසික අපයෝජනය වෙලා අවසන්. ඉතින් මෙවැනි කරුණු කාරණාවන් කළමනාකරණය කිරීමට සියලු දෙනා එකතු වීම තමයි ලෝක ළමා දිනයක් ඇතුලේ අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ. ඒක නිසා තමයි ඒගොල්ලව සුරක්ෂිත කළ යුතුයි. එතකොට ඒ වෙනුවෙන් වගකීම තියෙනවා වැඩිහිටියන්ට කියන කාරණාව මතක් කරගන්න.